යාළුවනේ සුබ සන්ධ්‍යාවක්. අද ඔයගලන්ට මම ඉදිරිපත් කරන්න යන්නේ විශේෂිත වැඩසටහනක්. ඉඩමක් අරගෙන කොහොමද ඒක වගා භූමියක් හැටියට සංවර්ධනය කරලා විශාල ආදායමක් උපයා ගන්න කියලා. මෙම ඉඩම මම මිලදී ගත්තා. ඊට පස්සේ මේක සුද්ධ කරා තනකොළ වගේ දේවල් කලින් හදලා තිබුණු පැලැටි වගේ දේවල්. ඊට පස්සේ මුළු ඉඩමටම අලුහුණු ගෙනල්ලා දැම්මා. අලුහුණු ගෙනල්ලා සතියක් දාලා ඉවරලා සතියකින් පස්සේ මේක ට්‍රැක්ටරේ දාලා හාන්න ගත්තා. හානවා කියන්නේ මේක පස පෙරලන්න පටන් ගත්තා. දැන් පෙරලලා ඉවරයි. දැන් වලවල් ගහලා තියෙන පැල හිටවන්න සූදානම් කරන්න. දැන් පැල තව දවස් 3-4කින් හිටවන්න ඕනේ කාලේ එනවා. පැල හිටවන්නට කලිනුත් වලවලට අලුණු චුට්ටක් දාලා තියන්න ඕනේ. මොකද ක්‍රමින් වෙනි සත්තුන්ගෙන් වෙන හානිය අවම කරගන්න. ඊට පස්සේ පැල හිටවන්න ඕනේ. ඊට පස්සේ වතුර දාන්න ඕනේ. පැල දැනටමත් ඕඩර් කරලා තියෙන පැල 6000ක් විතර. වගා මොනවද කියලා කියන්නම්. මේ දැන් පස්සේ ෆොටෝ දාලානේ. ඒක හොඳයිනේ. ඉතින් මේ වටපිටාවල් වල තියෙනෙත් මේ වගාවල් තමයි. ඉතින් මට හරියම ආසාවක් හිතුණා මේ නීස්කලන්ක ඇවිල්ලා මේ වගාවක තියෙන අත්දැකීම් වගාවක් කරන්නේ කොහොමද? ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නත් වගාවක් ආරම්භ කිරීම සඳහා කොහොමද අඩිතාලම දාන්න කියලත් නොදන්න අයව දැනුවත් කරන්නත් මමත් ඉගෙන ගන්න හිතනවා මේ වගාවක් කරන්න කොහොමද කියලා. ඉතින් මේක තමයි අත්දැකීම. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා වැඩි සාර්ථක වෙයි කියලා. මම බලාගෙන